මේක කපුනේ මේ හැමතැනම ඇලෙන්ඩ කියලා ඇලෙන්ඩ ගන්නවා. මෙතන එනවනේ මේ ධාරයක්. මෙන්න මේ ධාරේ අයින් කරගන්න ඕනේ ටිකක් සාමාන්‍ය ගානට. මේ රම්පේ ගාලා තියෙන සම්පූර්ණ මචං ලිපත් ඇවිල්ලා දාලා තියෙන. මිරිස් කුඩු අරන් තියෙනවා, 3-5 කුඩු තියෙනවා, බැදපු 3-5 තියෙනවා, කහ කුඩු ටිකක් තියෙනවා. ඊට මෙතන තියෙන ලුණු මේක ඇවිල්ලා මේ වගේ පොලොස් නම් හදන්නම හදපු එකක්. මේකට දාලා තියෙන මචං මේ 3-5 එකට පොල් හොඳට කබලේ බැදලා ඊට පස්සේ සූදුරු ඊට පස්සේ ආයේ ඒක මොනවාද කරදමංගු කරාබු නැටි ඊට පස්සේ අපේ මේව තව දාලා තිනවා සිනමන් කියමු මොනවද සිංහලෙන් මේ කුරුඳු ඊළඟට ආයේ තියෙනවා ඒක සූදුරු දැම්මනේ සූදුරු කලුණුත් දැම්මව සූදුරු ඊට පස්සේ ආයේ මේකට ඒ ටික ඔක්කොම කබලේ බැද ගන්නවා කොත්තමල්ලි මේ ඇට ටිකක් දාලා තිනවා ඒ ටික ඒකයි තව මේකට හාල් දාලා තිනවා මොන හරි සුදු හාල් එකක් දාලා හොඳට කබලේ බැද ගන්න රංගන් පාට වෙන්න බැදගෙන කුඩු කරගත්ත කුඩු එක තමයි මේ තියෙන්නේ හරිද ඊට පස්සේ මෙතන තියෙනවා ගොරකා මේ ගොරකා පේස්ට් එක තියෙන්නේ ඊට පස්සේ මංගව දෙහි තිබ්බේ නෑ ඒ හින්දා මම නාරංගෙඩියක් ගත්තා ඊට පස්සේ රම්පේ කරපිංචා තක්කලි ලූණු අවුමිරිස් ඊට පස්සේ ආයෙ මෙතන තියෙනවා සුදු ලූණු ගම්බිරිස් කුරු ටිකක් තියෙනවා උළු හාල් ටිකක් තියෙනවා ආයෙ වෙනම අපි අරන් තියෙනවා කරදමුංගුයි කරාබු නැටි මොනවාද හැමතිස්සෙම වචනය මතක වෙනවා කුරුඳුයි ලුණු ටිකක් තියෙනවා උඩ රත් වෙනකන් ඉන්න වෙනවා මම පාරක් තියෙනවා ගන්න යන්නේ සුදු ලුණු ඒකට දාන්න මේ ස්පයිසි ටික රම්පේ කරපිංචා දාලා හොඳට කලවම් කරගන්න ඕනේ අවුමිරිස් මිරිස් කුඩු ටික මේකෙන් තමයි හොඳට තෙල් පෑදෙන ගතිය එන්නේ කහ අමු 3-5 බෙදපු 3-5 ඊට පස්සේ අපි අර මං කිව්වේ හදාගත්තා කියලා මික්සර් එකක් ඒක ඒ ටික එකතු කරගන්නවා ටික එකතු කරගන්නවා තක්කලි ටික එකතු කරගන්නවා එකම මේකට එකතු කරගන්න තමයි යන්නේ. එහෙම දාගමු. ටික. පොල් කිරි. පොඩ්ඩක් දාන්න ගියා.